ඔව් අන්න ඇවිල්ලා මං හිතන්නේ නෑද ඇවිල්ලා oh my god තුන් දෙනෙක් ඉන්නවා ඔව් බලමු අපේ නෑදෑයෝ කවුද කියලා මල් ගහලා මේක ලස්සන ඉන්න බැරි යන්නේ ඇයි අන්න ලස්සන අයියෝ මේ බලන්න මේ නෑදෑයෝ අයිෆෝන් එක දුන්න ගොරව ආයු බොහෝ වේවා පුෂා දොරත් අල්ල කරනට අම්මෝ මේ කොහටද අපි ආවේ අතාරින්න බිවිදෙන් ඔන්න ඉතින් අවුරුදු වටගෙන ඇවිල්ලා අවුරුද්දක නෑදෑයොත් ආවා දැන් තියෙන්නේ අවුරුදු සමරා දැන් හිස තෙල් ගෑමේ උසයට තව කල් තියෙනවා දැන් මේ එකපාර අවුරුදු සමරන්න කලින් මම හිස තෙල් තකන්න යනවා right ඉතින් නෑදෑයෝ ලස්සන පොඩ්ඩක් නේ ලස්සන කපල්ලේ නේ ඒක පාටයි මලකුත් කෙනල්ලා මොකට උස්සන් ගන්නවා නේද මල් සමග පැමිණි රාජ්‍ය අම්මෝ ඒක නතර ඉස්සලා ගිය විදිහට ඕවා ගෙනවලා කවන්නේ කට ගෙනල්ලාද මන්ද මෙච්චර පරාද අර ඉස්සලේ වනේ අපේ ගෙවල් වල කවුරුනේ ආව කියන්නේ ඔන්න ඉතින් කමන්න දෙන්න තව කට්ටිය අපේ ගෙවල් වලට එන්න ඉතින් ඉන්නවනේ මේ අනම්මනම් අරන් එන්න බද එන්න නම් එපා වැඩි බලස්තන් ඉන්න වැඩි උස්සන් මම කන්න කැමති දාස් දෙක තුනක් තියෙනවා ගේන්න කලින් පොඩ්ඩක් කියන්න මොනවද අපි අපේ මාන්නේ අවුට්ලුක් එක ලස්සනයි ඒකනේ මේ බලන්න බාන්න ලස්සන බලන්න ගලපලා දෙන්න හැබැයි මේ දෙන්නගේ ප්ලෑන් නැති පිළිබඳව හැබැයි එකම මල ගහලා තියෙන්නේ කොහොමද කොණ්ඩේ ඒ මට කලින්ම හම්බෙච්ච ප්ලෑන් කළා නෙමෙයි ප්ලෑන් කරලා නංගි එහෙමද හරි ඉතින් ඔයාට මලක් ඕනද ආපු කට්ටිය සංග්‍රහ කරලා ඉන්න සේට්ටම කලින් තියෙනවා නැද්ද ගෙදරකට ආපුවාම සංග්‍රහ කරලා ඉන්න මේ සිංහල අවුරුද්ද අපිට මේ කැමරේ එක අපිට තියෙනවා දවල් කැමරට අනේ අපි දවල් කෑම දෙන්න දස් කරේ නෑ නේද තව වෙජිටබල් සුප් එකක් තියෙනවා චිකන් තියෙනවා තව තියෙනවා අපිට ලුණු මිරිසක් තේරෙද නෙවෙයි ලුණු මිරිස් නෙවෙයි ඒක සම්බලක් තියෙනවා තෙල් දාපු සම්බල දෙහැපැත්තෙන් තියෙනවා ඒ මොකක්ද මේ ගෙදරට එන මිනිස්සු මෙහෙම කුස්සියට පැනලා ඔය එකපාරටම කුස්සියට කුස්සියට අපි නම් කෙලින් බලන්නේ අපි කාගෙන යනවා කියලා කියලා අහන්නෙත් නෑ රයිට් සංග්‍රහ කරන්නත් එපා ඉතින් එහෙනම් දෙන්නට කොහෙන්ද සංග්‍රහ කරන්න පටන් ගන්න තේක නෑ අපි දැන් කිරිබත් හදන ගමන් එන්නේ වෙලාවට ඉතින් අපි කැම බීම මේසෙදි හම්බෙමු බීලම ටිකක් පටන් ගමු එහෙනම් වැඩිම උත්තේවා නේ මේ ඔන්චිලා බැඳලා දෙමු මේ දෙන්නට අර ඔන්චිලා බඳු සිරවට අර ගහක් තියෙනවා කට්ටයක් එක කමයක් ගේන්න ඕන කඩෙන් අර කැවිලි තේවි සූදානම් කිරීම සිදුවනවා අපේ චාරිත්‍ර වාර්තානුකූල කැවුම් කොකි සුවඳ දසද පැතිරෙද්දී කොහා විතරයි අඩු අපිට කියන්න කොහෝ අපිට දෙන ඥාව විතරයි හරි වාක්‍යයන් අද අපි මොනවාද සංග්‍රහ කරන්න අපි පාවිච්චි කරන්න කියලා අපි මුලින්ම මේ මෙහෙම කැම මේසේ හදන්න දැන් අපිට දැන් ලංකාවේ වෙලාවට නම් අපිට අවුරුදු සමරන්න බෑනේ. ඒ හින්දා අපිට පුළුවන් වෙලාවක තමයි අපි මේ අවුරුදු සමරන්න. ඉතින් මුලින්ම කැම මේසේ ඊට පස්සේ අපි පොඩි ලන්ච් එක. අපිට
අපිට තියෙන්නේ නිමාඩු දවස් තමයි හොඳම නැකත තියෙන වෙන. ඒක තමයි නැකත. ඕ සාවව්. අපි කොපර පිපිඤ්ඤ කරමුද මේකද? තන තන රවුමට ඉඳගෙන ඉඳ හිට එබිකම් කර කර ලේන්සු හංගන්න ළමයි එක් රොක් වෙන්න. කොපර පිපිඤ්ඤා ආහාර අනුභවය සඳහා සියල්ල සූදානම්. දැන් තියෙන්නේ ආහාර අනුභව කිරීම. ඉතින් කලින් පහන් පත් දාන්න ඕනේ. අපි මේ සූදානම් වෙන්නේ ආහාර අනුභව සඳහා. ඇලිලා. ජපාන් හාල්. අපි මේ පාර කිරිබත් හැදුවේ ජපාන් හාල්. ජපානි ඉඳලා ජපාන ඉඳලා ජපානයේ කුස්සියක ඉඳලා හදුවේ. ජපාන් කඩේ ඉඳලා ගත්තේ. හැම එකෙන්ම එක තියෙනවා. right කෙසගෙඩියක් නම් තියන්න බෑ නේද? right කාටද? කාටද දෙන්න? දෙන්න කාටද? අමුත්තන්ට සංකේතනේ. අමුත්තන්ට දෙන්න. හරියට. දැන් මං වල බෙදලා දෙන්න ඕනේ. හොඳයි ඉතින් බෙදලා දෙනවා. කියන්නේ. නෑ මම බෙදාගෙන අලුත් අවුරුද්දක් වේවා. අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා කියන්න බෑ. ආර්ථික සරු වල අතමිට සරු අනාගතයක් හිමි වේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ. ලොකුම ධනය නිරෝගීකම හැමෝටම නිරෝගීවත් සුබ අලුත් අවුරුද්දක් වේවා. මොකක්ද අවුරුදු ප්‍රාර්ථනය? හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. හරි. කහ රතු වල ඉන්න. මොකක්ද අවුරුදු පැතුම? හැමෝටම සුබ වෙන්න ඕන. මෙහෙන් සුප් බෙදනවා, මෙහෙන් පළතුරු කපනවා, මෙහෙන් කෑම හදනවා. කොහෙද යන්නේ? කන්න යනවා. මේ ළමයාගේ සරම මේ ළමයාගේ සරම තියෙන්නේ අර මෙතන වෙන්නේ. අයියෝ සාමි යනවා කෑම බීම ඔක්කොම අරගෙන අවුරුදු සම්බරන්න වැව ළඟට. අනේ කොහෙද යන්නේ? කන්න යන දුර. කෑමක් කන්න යන දුරක්. ඒ වුණාට ඒකේ ආතලෙක් ගන්න බෑනේ නෑ. වෙන කොහොමද? දන්නවලුසේ කෙන්නේ කෑම වේලක්වත් කන්න බෑ. කෑම පෙන්න ඉස්සරහින් තියලා වීඩියෝ කරලා ෆොටෝ ගහලා කැරෑවලට අරන් ගිහිල්ලා අන්න එහෙමයි අපි ආතල් දෙන්නේ. අපි හින්ද හොඳයි. ඒක නම් හදවතින්ම කියන්නේ. මල් පෙදියටනවා. බාලව සරමන් දහම් පිරිමි ළමයි කොච්චර ලස්සනයිද? ඔව් එයාට ගම් වතුර. එයාට ගම් වතුර හැමදාම එයාට වෙඩින් එකේ ඉඳලම ගම් වතුර. අපිට මෙහෙම එද්දී ගමේ මහතුන් අය හම්බුණා. අයියේ කොහොමද ඉතින් මේ වැව කියන්නේ අපිට මේ කොහොමද මේ අතීත කතාව? අය කියන්නේ පුතා ඊයේ දෙන්න බැරුවා. මැරුණාද?
ඔව් අපිට ඇද්දි සෝමලතාගේ පබාවති අක්කයි හම්බුණා. මොනවාද අයියා ඔයා කියන්නේ අපිට? අසයි ඒවා නේනන්දගේ. කවුද පබාවති? කවුද සෝමලතා? පබාවති පුවතක් තරනඩෙන් යස ආදර අන්දරයක් එල සිරිතට විරිතට ගන්ටා ගැට බෙර නද නගන දවසක් සරම් පෙන්නේ අපිට ඉතින් මේ වගේ ආසල්ලක් ගන්න ලංකාවටම එන්න වුණා. ඉතින් මේ පල්ලෙන් පේනවා. ඉතින් මේ වෙනකොට මේ මොකද්ද මේ වැවේ? මොකද්ද වැව? තිස්ස වැව. අපේ පරම්පරාවේ පොඩි සම්බන්ධයක් තියෙන මේ වැවත් එක්ක අපි බවුණු තිස්සලා ඒ කියන්නේ. කවුද මේ ජපන් වලින් බෝඩ් ගහලා තියෙන්නේ? හැමදාම. මෙතන බහින්න වැවට. මේ විතර මේ මට ගයි. කාලේ ඒගොල්ලෝ හොඳ තැනට වෙලා ඉන්නවා. මෙහෙම සමරද්ද දැනනවනේ දවුරු. ලංකාවට ගියා වගේ නේද? මං කියලා කිව්වා. ඔව් නෑ දැනගෙන. ගියකාව යට එන ඉබ්බස්. අර දැක්කද? මාර සීන් එක. ඉබ්බස් එල්ලලා ඉන්න රත්තු වල. ඉබ්බා? හරියම ගල්ලි. ගල්ලි දුත. මේක ඉබ්බ හිටිය ගන්න. මල්ලිට ගෙඩියයි නංගිට ගෙඩියයි මැන්කිට ගෙඩියයි සුප් එක දෙන්න. have fun. හපා. හරිතුන් කියද්දි බලන්න. අප්පා පිච්චුලා ඔය අයි මිනිස්සුට උම කරා. තව ටිකක් පහු වෙලා කියන්න දෙන්න. ගෙදරට එන්න කියලා කඩ පුච්චනවා මේ. හරි හොඳ වැඩි. සකරාව තියෙන පිටිපස්සේ. මේ මොනවද මේ මෙච්චර දිග? රයිට් එන අපි මේ සිංහල අවුරුද්ද හාපර කියලා හසුරන්න යන්නේ අවුරුදු කියන්නේ. කැම මේසි වැව ළඟ ඉඳගෙන. මේ මනරම් වැව් තීරේ ඒක නිකන් අර අගිස්සක් වන්නට මාගේ මාලිගාව තැනීමට මම තීරණය කරනවා. නෑ නෑ ඒ නිකන් අර රජ බෑව හදලා ඉවරලා නිකන් අර ඒක බලනවා කිය. මේ ස්ත්‍රිය ඉස්තිරිච්ච වගේ. අනේ අම්මා. ඉස්ත්‍රික දෙකක් ඉන්නවා. මට වෙයි කියලා ගන්න බෑ. මොකද මේ? යමත උදසයි. මේක ගන්න. එහෙනම් අපි යනවා. එනවා සෑම් සාම්. ගිහලා එන්න. මොකද කරන්නේ? සත්‍යම් සිවම් සුන්දරම්. මොකද අනේ ඔය? හරේ තියෙන මාල ගලවලා දාන්න අනම් බලන්න එතකොට ඔය ආච්චිලේ ඉඳලා ආච්චිලත් දන්නක් ගාලා ඔයාව කාලෝ යත කියලා ගාලා ඈ අපා ආච්චිලේ දෙන්න දැක්කේ නේද මම මේක මොකද්ද කියන්නකෝ අපා ආච්චිලේ දෙන්නට මම මෙහෙම කරා කොහොමද පොඩින් පොඩි මොකද්ද කරේ මගේදී හම්බුන ආච්චිලේ දෙන්නට මම මෙහෙම කරා ආච්චිලේ දෙන්න දරුවේ ධර්මයේ හැසිරෙන්න පොඩ්ඩක් නා වෙලා යන්න ඕනේ. අම්මා මට මේ මෑන්වල සගය ටවුන් එකේ. අම්මෝ.
පට්ටව. ඔහොම බෑර මොනර විහාට පිලපේ ගුජන්නේ. මේ අපි අවුරුදු උත්සවේ විකට දුන් තරගයට ගිහිල්ලා එන ගමන්. එහෙනම් ඔන්න ඔහොමයි අපි අවුරුදු සැමරුවේ. එහෙනම් අපි ගිහින් එන්නම්. අලුත්ම වෙදිකන අවුරුදු සැමරුවා. හරුව කොපි කරන්න හදන්න එපා මේක. එස්වප්පු. එහෙනම් sayonara. sayonara. හා ඔහොම ඉන්න තාම ඉවර නෑ. අපි යනවා අවුරුදු නෑ ගමු. මේක අයියෝ මේ බොරුවට මොනව උස්සන් ඇවිල්ලාද මන් දන්නේ අනේ අම්මේ. අර දෙන්න මේ උස්සන් ඇවිල්ලා දෙන්න මෙහෙ. බොරුවට